ගන්නවා කියලා. මේක කීයද? 30යිද 35යිද 35යි හරි 30යි හරි මම ගන්නවා. Okay. උඹලා දාලා යන්න බෑ දැන්. Good morning. මන් දැන් තමයි නැගිට්ටේ දැන් වෙලාව 10යි. මට මාර නිදිමතයි. තාම කදීයත් ඇවිදලා ගෙදර ආවේ. මම නිදාගත්තී පාන්දර 2ට විතර ඇති. දෙකමාරට අනේ මන්ද කොහොම හරි ඉතින් මන් දැන් තමයි නැගිට්ටේ. දැන් ළමයි මාව දන්න යාළුවෙක් අක්කි කෙනෙක් මාව හම්බෙන්න එනවා. එයාව ගන්න මම ලෑස්ති වෙලා බොජුමාන් මෙට්‍රෝ ස්ටේෂන් එකට යන්න ඕනේ. අනේ ළමයි මගේ කොණ්ඩේ ගණන් ගන්න එපා පිස්සෙක් වගේ. මොකද මන් දැන් නැගිට්ටේ. ඉතින් ඒ අක්කිව ගන්න මං බොජුමාන් මෙට්‍රෝ ස්ටේෂන් එකට යන්න ඕනේ. දත් ටික මැදලා වොෂ් එකක් දාලා යන්න තමයි තියෙන්නේ. යමු ළමයි. Hello ළමයි. Welcome to another day in my life. ළමයි අද මගේ පළවෙනියටම කියන්න ඕනේ අද මගේ voice එක නම් වැඩි ගණන් ගන්න එපා. මොකද මං අසනීපෙන් ඉන්න ගමන් තමයි voice කරන්නේ. ඉතින් ළමයි ඔය කියන විදිහට මම දත් ටික මැදලා කරගෙන ඇවිල්ලා ලෑස්ති වෙන හැටි තමයි ඉතින් මේ තියෙන්නේ. කොණ්ඩේ නම් පීරන් ඉවරයි. මගේ මුළු කොණ්ඩෙම පීරන්න යන වෙලාව පෙන්නුවොත් ළමයි අපිට ඉතුරු ටික කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ තමයි මගේ perfume එක. මේක මගේ birthday gift එකක්. මම හිතන්නේ මම කලින් vlog එකකත් එක කිව්වා. මට ක්‍රීම් ගන්න අමතක වුණා ළමයි. මම බලව මගේ අත වේලිලා වගේ දැනෙන්නේ ඇයි කියලා. ක්‍රීම් එක මං ගන්න දැන් ඒක නම් ඕල්මෝස්ට් ඉවරයි. ඉතින් අනේ මට ඔය ස්කින් කෙයාර් රූටින් කියලා ගොඩක් දේවල් නෑ. මූණට අතට පයට ඔක්කොටම ගන්න ඉතින් ඔය වැස්ලින් එක තමයි. ඉතින් ළමයි මම මේ ගමන ගියේ මම අර ඩුබායි ග්ලාස් හවුස් එකට ගිහිල්ලා ඇවිල්ලා පහුවෙනිදා. ඒ කියන්නේ මීට සති දෙකකට විතර කලින්. මං අසනීපෙන් හිටපු හින්දා මේ vlog එක කලින් දාන්න හම්බුන්නේ නෑ. මොකද මට voice කරන්නවත් මගේ කටහඬ මට නැති වෙලා ගිහින් තමයි මෙච්චර දවසක් තිබුණේ. ඒකට හේතුව ඉතින් මෙච්චර දවසක් මට හොඳටම කැස්ස හැදිලා තමයි තිබුණේ. මට වීස් එක තියෙනවා. ඉතින් වීස් එක තියෙන හින්දා කැස්සක් හැදෙනවා කියන්නේ මට කතා කරනවා කියන එක හරිම අමාරු දෙයක්. ඉතින් කතාවෙන් කතාව කොහොම විච්චූරණ ගාගෙන මම යන්න ලෑස්ති වුණා. I think it's good. ඉතින් ඔහොම තමයි මම යන්න ලෑස්ති වුණේ. අපි යන ගමන් හම්බෙමු. මොකද මම දැන් කාමරය අස් කරන්න ඕනේ. අනේ ඉතින් මම මෙතන පිස්සුවෙන් වගේ කාමරය අස් කරන්න ඕන දේවල් ටික කියනවා. ඒව වැඩක් නෑනේ අනේ. ඉතින් ওই ටික තමයි. ওই ටික කරලා අපි ආය හම්බෙමු. ඉතින් මම කොහොම හරි ওই විදිහට ලෑස්ති වෙලා කාමරෙත් අස් කරලා යන්න එළියට බැස්සා. මුලින්ම කියන්න ඕනේ මේ දවස්වල එළියේ තියෙන රස්න නම් කියලා වැඩක් නැහැ. ඉතින් කොහොම හරි ළමයි මම එන්නේ ඩුබායි වල අල් මන්කූල් වල. ඒ කියන්නේ ඩුබායි වලට සහ බෝජුමාන් වලට ගොඩාක් කිට්ටුවෙන්. ඉතින් මට ළඟම තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එක තමයි මම හැමදාම පෙන්නනවා වගේ ශරෆ් DG මෙට්‍රෝ ස්ටේෂන් එක. ඉතින් ළමයි මේ රස්නෙත් එක්ක බොහොම හිමින් ඇවිදගෙන මම මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟට ආවා. මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් මට යන්න තිබ්බේ එක ස්ටේෂන් එකයි. ඉතින් කොහොම හරි මම බෝජුමාන් වලටත් ආවා. අපි දෙන්න කොහොම හරි බෝජුමාන් මෙට්‍රෝ ස්ටේෂන් එකේදී හම්බුණා. අපි හම්බුනේ කාලයකට පස්සේනේ. ඉතින් ළමයි කාලයකට පස්සේ හම්බුණත් අපේ ප්‍රථම රාජකාරිය උනේ මොන හරි බරට දාගන්න එක. ඒ කාලේ ඉඳන් මෙහෙම තමයි. අපි දෙන්නගේ කතාව මම පස්සේ කියන්නම්කෝ. ඉතින් කොහොම හරි ළමයි ඔය තිබ්බ බඩිකින්නට ඊට කලින් වෙච්ච කිසිම දෙයක් රෙකෝඩ් කරන්නත් මට අමතක වෙලා. ඉතින් අපි කෙලින්ම කන තැනින් පටන් ගමු. අපි ගත්තේ චයිනීස් මෙන්න මේ රෙස්ටුරන්ට් එකෙන්. දැන් ඉතින් ගිහිල්ලා කමු ළමයි. ඔයා අර ජොබ් එකෙන් අයින් වෙලා මෙහෙ එන්න හිතුවේ. අපි ඉතින් ඔබ දුබ කතා කරමු වෙන කරන්න දෙයක් නෑ. තියනවාද කතා කරන්න.
ඉතින් ඕ ළමයි අපි දැන් මේ ඉන්නේ බෝජුමාන් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එක්සිට් වෙච්ච ගමන්ම තියෙන බෝජුමාන් මෝල් එකේ. ඉතින් ළමයි ඔය විදිහට පටන් ගත්ත ඕපදූප කියවිල්ල ඔයාලා දන්නවද? අපි එතනට යද්දී මේක ඉරිදා දවසක්. අපි එතනට යද්දි වෙලාව දවල් 12 මාරට විතර ඇති. ඔය විදිහට කෑමත් අරගෙන ඉඳගත්ත ඉඳගැනිල්ල අපි ඔතනින් ආයේ නැගිටිනකොට හවස 3 මාරට විතර ඇති. ඒ කියන්නේ ළමයි අපි එච්චර වෙලාවක් ඔතන ඉඳගෙන අවුරුදු ගානක උපදූප කියවලා තියෙනවා. මොනා කරන්නද ඉතින් ගෑනු ළමයිනේ. ඉතින් ඔය විදිහට උපදූප කියවලා ආයෙත් තිබා ඇදුණු හින්දා අපි දෙන්න එතනම තිබ්බ බබල් ටී ෂොප් එකකින් ෆ්ලේවර්ස් දෙකකින් බබල් ටී දෙකකුත් ගත්තා. ඉතින් අනේ ඒ අස්සෙම මගේ බර්ත්ඩේ එක නිසා මට gift එකකුත් දුන්නා. බලන්නකෝ gift එක. පොඩ්ඩක් මම මේක බලන්න. මට හරි අමාරුයි ටැග් එකක් දුන්නා. ලොකු දෙයක් නෑ චූටි දේවල් ටිකක් තියෙන්නේ. ආයිකද මේ මම වගේ ලොකු දේවල් නෑ බලන්න. ඉතින් මට වෙලාවක් තිබ්බ නැහැ ඉතින් ගන්න මට හිතුවා ඔයා කොහොමද ඉතින් අනේ චූටි දේවල් කිව්වට එයා මට මම ආසම විදිහේ gifts තමයි ගෙනත් දීලා තිබුණේ. cute water bottle එකක්, face mask, hand cream. එයා කොහොමද දන්නවා මම මේ චූටි පොඩි දේවල් වලට ගොඩක් ආසයි කියලා. ඒ කාලේ ඉඳන්. ඉතින් ඒව තමයි ඒ අක්කි මට birthday gift එක විදිහට gift කරලා තිබුණේ. ඉතින් ළමයි මෙයා තමයි මෙච්චර වෙලා මම හංගන් හිටපු මම බලන්න ආපු මම කියපු යාළුවා. ඉතින් එයාගේ නම චමත්කා. එයා මට අක්කි කෙනෙක්. ඉතින් අපි දෙන්නගේ කතාව කිව්වොත් මම ලංකාවේ ඒ කියන්නේ මම ඩුබායි වලට එන්න කලින් මම වර්ක් කරපු ඔෆිස් එකේ මම මුලින්ම ගිය දවසේ මුලින්ම මං කතා කරේ මෙයාත් එක්ක. ඉතින් මාව ට්‍රේන් කරේ මෙයා මුලින්ම මට හැමදේම කියලා දුන්නේ මේ අක්කි. ඉතින් මාව එදා ඉඳන් ඔෆිස් එකේ බලාගත්තෙත් මේ අක්කි තමයි. ඒ වුණාට එයා ඔෆිස් එකෙන් මම ගිහලා මාස ගානකින් එතනින් අයින් වෙලා ගියා. ඒත් ළමයි අද වෙනතුරු අපේ යාළුකම ඒ විදිහටම තියෙනවා. ඉතින් අපි දෙන්න 2022න් පස්සේ ආයේ මේ 2026 දී ඩුබායි වලදී තමයි හම්බුනේ. ඉතින් හිතන්නකෝ අච්චර වෙලා කතා කරපු එක සාධාරණයිනේ. ඉතින් කොහොම හරි කාලා බීලා අපි මෝල් එක වටේත් පොඩි වටයක් දැම්මා. මට ඕනේ හිටියත් නිකන් මං ගන්න යනවා මං අක්කි කිව්වට එයාත් තාම චූටි බබෙක් වගේ. මෝල් එක ඇතුලේ ඇනිමි ටොයිස් වගේක් දැකලා ගන්න වගේ ඔක්කොම බලනවා. එයා ඇනිමි ෆෑන් නේ. ඒ වුණාට මේව නම් චුට්ටක් එක්ස්පෙන්සිව්. දාන්න නැතිවම ගන්න හිතනවා ඒක තමයි. ඉතින් කොහොම හරි ඔය විදිහට කැරකිලා මෝල් එක ඇතුළෙම R&B ෂොප් එක ඇතුළට අපි දෙන්න ආවා පොඩ්ඩක් shopping කරන්න. ඔයාලට ඉතින් කියන්න ඕනේ නෑනේ ගෑනු ළමයි shopping කරන්න ආවම කොහමද කියලා. මේ පේනවනේ මම තියෙන ඔක්කොම ඇද අල්ල බලනවා. එකක්වත් ගන්නෙත් නැහැ. ඒ වුණාට දකින්න ඔක්කොම ගන්න ඕනි කියලාත් කියනවා. කලින් බලපු එකමයි නේ. නෑ චුට්ටක් වෙනස් ඒක. ඒක ලක්කී ගර්ල්. ඒක සුපර්ස්ටාර්. ඒකත් ලස්සනයි. ඒක ලස්සනයි. මං ගන්නවා සුපා. මේක කීයද? 30යිද 35යිද 35යි හරි මං ගන්නවා ඒක. ඕකේ. උඹලා දාලා යන්න බෑ දැන්. හරි ෆයිනල් ඩිසිෂන් ළමයි වෙන්දි ගන්න යන්නේ දැන්. ටී-ෂර්ට් එකක් අපි හිතමු එකක් අරගෙන යා නවත්තයි කියලා. Yay! Final decision locked in. Okay, done. දැන් ආපහු හිත වෙනස් කරන්න බෑ. මෙතනින් එළියට යන්න ඕනේ. නැත්තම් මොකක් හරි දැක්කම අක්කේ මම මේක ගන්නවා. මම එළියට ගිහිල්ලා අපි එක්සිට් උනේ වැරදි පැත්තෙන් හැබැයි.
දන්නවද කොහොමද යන්නේ කියලා දන්නවා යන්න අනිත් පැත්තට කොහොමද කියලා චුට්ටක් අර අපි කෙලින්ම මෝල් එක තියෙන පැත්තට නෙමෙයි එක්සිට් උනේ මේ මෙට්‍රෝ එක තියෙන පැත්තට. අනේ ඉතින් ළමයි shopping කරන ඔක්කොම පෙන්වන්න ගියොත් මට මේ vlog එක අද ඉවර කරන්න වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපි දැන් ওই විදිහට shopping කරලා මෝල් එකෙන් එළියටත් ආවා. මේ වෙලාව හවස 5:00 විතර ඇති. ඉතින් අපි දැන් ওই විදිහට කියව ආයෙත් මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා ගෙදර යන්න පිටත් වෙන්න. ඉතින් ළමයි මේ තමයි බෝජුමාන් මෙට්‍රෝ ස්ටේෂන් එක. අක්කිත් මං යන මෙට්‍රෝ එකේම තමයි ගියේ. ඒ වුණාට ළමයි ඇත්තටම ආය අනේකත් මට රෙකෝඩ් කරන්න හම්බුන්නේ නැහැ. මොකද ඉතින් හරීම දුකෙන් තමයි අපි දෙන්න වෙන් වෙලා ආපහු ගියේ. ඉතින් එදා කොහොම හරි ওই විදිහට ලස්සනට දවස ගත කරලා තනියම ගෙදර ඇවිදන් එන ගමන් මං කල්පනා කරේ හොඳ යාළුවෙක් කියන්නේ මුළු ජීවිතේටම හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. ගොඩාක් යාළුවෝ නැති වුණාට මම නම් අත්දැකීමෙන්ම ඒ දේ දන්නවා. ඉතින් මං කිව්ව දේ ඇත්ත නේද? ඔයාලත් කල්පනා කරලා බලන්නකෝ. ඒක ඇත්ත නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. So anyways, this vlog comes to an end. Thank you for watching my video. Bye bye. Hope to see you soon with a new video.